විශ්වයේ ඔබමයි YouTube නාලිකාවට ඔගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ මේ වෙද්දිත් ඔයත් එක්ක කතා නොකර ඉන්න. එහෙමත් නැත්නම් no contact period එකක ඉන්න ඔයාගේ partner, ඔයාගේ husband, wife, girlfriend, boyfriend මේ ඕනම කෙනෙක් ඉදිරි මාස 3 ඇතුළත ඔයාට කතා කරනවද නැද්ද කියලා තමයි අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. අපි මේක බලන්නේ ප්‍රතිශතයක් විදිහට. percentage එකක් විදිහට තමයි අපි මේක බලන්නේ. ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕනේ මේකෙදි ඔයාලට මොන වගේ උත්තරයක් ආවත් අපේ හිතේ තියෙන ධනාත්මක බවත් එක්ක අපේ තියෙන මානසික මට්ටමත් එක්ක මේ හැම දෙයක්ම වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. ඒක නිසා ඔයාට මොන උත්තරයක් ආවත් ඔයා කලබල වෙන්න එපා. ඔයාට ඕනේ නම් මේ හැම දේම වෙනස් කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මම වෙනද වගේම අදත් ඔයාලට පින්තූර 4ක් පෙන්නනවා. ඔයා මේ පින්තූර 4 දිහා ගොඩක් හොඳට බලන් ඉඳලා ඔයාගේ පාර්ට්නර් ගැනත් හිතලා ඔයාගේ හිත වැඩිපුරම යන පින්තූරේ තෝරගන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැතුව නම් වීඩියෝස් බලන්නේ channel එකත් subscribe කරලම වීඩියෝ එකේ ඉස්සරහට බලන්න එකතු වෙන්න කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා පින්තූර 4. ඔයා ටිකක් වෙලා අරගෙන මේ පින්තූර 4 දිහා හොඳට බලලා ඔයාගේ හිත වැඩිපුරම යන පින්තූරේ දැන් තෝරගන්න. ඉතින් ඔයා තෝරගත්තේ මේ පින්තූරේ නම් අපි දැන් බලන්න යන්නේ ඔයාගේ පාර්ට්නර් මේ වෙලාවෙත් ඔයත් එක්ක කතා නොකර ඉන්න no contact period එකක ඉන්න ඔයාගේ පාර්ට්නර් ඉදිරි මාස 3 ඇතුළත ඔයාට කතා කරන්න කොච්චර හැකියාවක් තියෙනවද කියලා තමයි දැන් අපි බලන්න යන්නේ. ඉතින් ඔයාට කියන්න ඕනේ මෙතනදී ඔයාට පෙන්වන්නේ 125ක හැකියාවක් තමයි එයා ඔයත් එක්ක ආය මාස 3ක් ඇතුළත කතා කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් 175ක්ම නෝ කියන පැත්තට තමයි තියෙන්නේ. නමුත් ඔයා කලබල වෙන්න එපා. ඔයාට ඕනේ නම් මේ හැම දෙයක්ම වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ ඔයා හැම වෙලේම ධනාත්මකව හිතන්න, පොසිටිව් විදිහට හිතන්න. ඔයා ඔයාගේ ජීවිතයට අවධානය දෙන්න. ඔයාගේ ජීවිතේ දියුණු කරගන්න උත්සාහ කරන්න. අන්න එතකොට මේ විශ්වය ඔයාට ලැබෙන්න ඕනේ හොඳම දේවල් හොඳම වෙලාවට ගෙනත් දෙනවා. ඉතින් ඔයා ගොඩක් ආසාවෙන්ම තෝරගත්තේ මේ පින්තූරේ නම් අපි දැන් බලන්න යන්නේ මේ වෙලාවෙදිත් no contact period එකක ඉන්න ඔයාගේ පාර්ට්නර් ඉදිරි මාස 3 ඇතුළත ඔයාට කතා කරන්න කොච්චර හැකියාවක් තියෙනවද කියලා. ඉතින් ඔයාට කියන්න ඕනේ ඔයාට පෙන්වන්නේ 150ක percentage එකක්. සමහර විට මෙයා කතා කරන්නත් පුළුවන්, කතා නොකර ඉන්නත් පුළුවන් ඉදිරි මාස 3 ඇතුළත. ඉතින් ඔයාටත් කියන්න ඕනේ ඔයාට ඕනේ නම් මේ දේවල් වෙනස් කරගන්න, ඒ දේ ඔයාට කරන්න පුළුවන්. ඔයාගේ හිත ධනාත්මක කරගන්න, ඔයාගේ මනස ශක්තිමත් කරගන්න, ඔයාගේ ජීවිතයට අවධානය දෙන්න. අන්න එතකොට වෙන්න ඕනේ හොඳම විදිහට හැමදේම සිද්ධ වෙන්න පටන් ගනී. ඉතින් ඔයා ආසාවෙන්ම තෝරගත්තේ මේ පින්තූරෙද. ඉතින් දැන් එහෙනම් අපි බලන්න යන්නේ මේ වෙලාවෙත් no contact period එකක ඉන්න ඔයාගේ පාර්ට්නර් ඔයාට ඉදිරි මාස 3 ඇතුළත කතා කරන්න කොච්චර ලොකු හැකියාවක් තියෙනවද කියලා. ඉතින් ඔයාටත් කියන්න ඕනේ ඔයාටත් තියෙන්නේ 150ක percentage එකක්. මෙයා සමහර විට ඉදිරි මාස 3 ඇතුළත ඔයාට කතා කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. හැබැයි ඔයාට ඕනේ නම් මේ හැම දෙයක්ම වෙනස් කරගන්න, ඒ දේත් ඔයාට කරන්න පුළුවන්. ඉතින් කියන්න ඕනේ ඔයා හැම දෙයකටම වඩා අවධානය දෙන්න ඕනේ ඔයාගේ ජීවිතේට. ඔයා උත්සාහ කරන්න ඕනේ ඔයාගේ ජීවිතේ දියුණු කරගන්න. වෙන අය ගැන හිතනවට වඩා ඔයා හිතන්න ඕනේ ඔයා ගැන. ඔයා ආදරය කරන්න ඕනේ ඔයාට. අන්න එතකොට ඔයාගේ ජීවිතේ හරිම ලස්සනට වෙනස් වෙයි. ඔයාට ඇත්තටම ආදරය කරන අය ඔයාගේ ජීවිතයට ලං වෙන්න පටන් ගනී. ඉතින් ඔයා ගොඩක් ආසාවෙන්ම තෝරගත්තේ මේ පින්තූරේ නම් අපි දැන් බලන්න යන්නේ
නෝ කන්ටැක්ට් පීරියඩ් එකක ඉන්න ඔයාගේ පාර්ට්නර් ඉදිරි මාස 3 ඇතුළත ඔයාට කතා කරන්න කොච්චර හැකියාවක් තියෙනවද කියලා. ඉතින් ඔයාට කියන්න ඕනේ ඔයාගේ පාර්ට්නර් ඉදිරි මාස 3 ඇතුළත ඔයාට කතා කරන්න 25% වගේ ප්‍රසන්ටේජ් එකක් තමයි තියෙන්නේ. හැබැයි ඔයා දුක් වෙන්න එපා. ඔයාට ඕනේ නම් ඔයාට පුළුවන් මේ හැමදේම වෙනස් කරගන්න. නමුත් මේ විශ්වය ඔයාට සිද්ධ වෙන්න ඕනේ හොඳම දේ හොඳම විදිහට තමයි සිද්ධ කරන්නේ. ඔයාට තියෙන්නේ ඔයාගේ ජීවිතයට අවධානය දීලා ඔයාගේ ජීවිතේ දියුණු කරගන්න උත්සාහ කරන්න. ඔයා ඔයාට ආදරය කරන්න. ඔයාගේ මනස හැම වෙලේම පොසිටිව් විදිහට තියාගන්න. අන්න එතකොට ඔයාටම තේරෙයි තමන්ගේ ජීවිතෙන් අයින් වෙලා යන දේවල් ඇත්තටම අයින් වෙන්නේ අපේම හොඳට කියලා. මොකද අනවශ්‍ය දේවල් ජීවිතෙන් අයින් වුණාම අපිට ඇත්තටම අවශ්‍ය දේවල් අපේ ජීවිතයට ලං වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හැම වෙලේම පොසිටිව් විදිහට හිතන්න, ධනාත්මක විදිහට ජීවිතේ සිද්ධ වෙන හැම දෙයක් දිහාම බලන්න. අද ඉඳන් ඔයා පුරුදු වෙන්න අනිවාර්යෙන්ම ඉස්සරහ කාලේ ඔයාගේ ජීවිතේ හරිම ලස්සන විදිහට ආදරණීය විදිහට ගත කරන්න. අන්න එතකොට ඔයාට හැකියාව ලැබෙයි. ඉතින් මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් මට ඔයාට කියන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. විශ්වය ඔබමයි YouTube නාලිකාවත් එක්ක.